Good evening traders. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුපිරිදු විදියටම gold video එකත් එක්ක අදත් ඔයාලා එකතු වෙලා ඉන්න. හරි. අපි බලමු ගිය සතියේ අපි ඔයාලට දුන්න වීඩියෝ එක බලන්න gold එක අපේ buy way කියලා කිව්වා. ඒක අපි නොහිතපු විදියට ලොකු ප්‍රමාණයකට හැබැයි අපේ එදා මේ බලන්න වීඩියෝ එක ආයමත් පාරක් මේ 4585 අපි මාක් කරලා තියෙන මේ ලෙවල් එක 4600ට වගේ buy වෙලා කවුරුත් මං හිතන්නේ කිසිම කෙනෙක් නොහිතපු විදියට ලොකු ඩවුන් මොමන්ට් එකක් ඉතිහාසයේ ඩොලර් ට්‍රිලියන 3.5ක් මාකට් එකෙන් අයින් වුණා. ඉතාමත්ම පොඩි කාලයක් ඇතුළත ට්‍රේඩින් කියන්නේ එකයි මම හැම වෙලාවෙම කියන්නේ අපි හොඳ ප්ලෑන් එකක් තියාගෙන හොඳ ස්ට්‍රැටජි එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න ඕන. නැත්තම් මාකට් එකේ ට්‍රැප් වෙනවා. ආයෙමත් වීඩියෝ බලන්න අපි දාලා තියෙන මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන් ගිය සතියේත් අපි කිව්වා ගෝල්ඩ් එක බයි වෙන්න තියෙන්නේ FOMC වලට වෙන්නේ මොකද්ද? FOMC ගැන ඉවසීමෙන් බලන් ඉන්න. ඉතින් අපිට FOMC එකට අපිට වීඩියෝ එකක් කරගන්න බැරුව ගියා ට්‍රේඩර්ස්. හැබැයි ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඔයාලට ඊළඟ මූවමන්ට් එකට අවශ්‍ය කරන හොඳම ට්‍රේඩින් අයිඩියා එක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වගේම ගිය සතියේ ඉරිදා වීඩියෝ බලපු අය අඩුම තරමේ ෆිප්ස් 1000කවත් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න ඇති කියලා හිතනවා. එතකොට ගෝල්ඩ් chart එක මේ අපි ඇඳගත්ත moving average එක 20 period moving average එක ගාව මේ අපේ support එකක් ගාව නැවතිලා තියෙනවා. එතකොට මම තව මේකේ අපි ඇඳගමු මෙන්න මේ වගේ මෙන්න මෙතනට මේ විදියට අපිට එතකොට පැහැදිලිව පේනවා මෙන්න ගෝල්ඩ් එක මෙන්න මේ කියන තැන ඉඳන් ඉස්සරහට අපි මොනිටර් කරන් යමු. මේ අපි දැන් මම ගොඩ දවසක ඉඳන් ඇදගත්ත සපෝට් ලයින් එක. මොකද ඔයාලට දැන් ඉස්සරහට ට්‍රේඩ් අයිඩියා එකක් ගන්න මේක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපි 1 day chart එක දාගත්තම පැහැදිලිව පේනවා මේ ඇඳගත්ත 20 period moving average එක සපෝට් එකක් විදිහට පැහැදිලි සපෝට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි බලා ගන්න ඕන අපි monthly candle එක close වුණා. එතකොට monthly candle එක කවුරු හරි හිතනවා නම් gold වල ලොකු recovery එකක් gold එක ලොකු loss එකක් වෙයි කියලා මම තාම එහෙම හිතන්නේ නැහැ. මොකද ලොකු volume එකක් එක්ක ඒ කියන්නේ institutional traders ලා hedge fund companies profit book කරා. මොකද ලොකු profit එකක් 5000ක වගේ ලොකු movement එකක් 6000ක වගේ ලොකු movement එකක් සතියක් ඇතුළත අපි දිව්වා. ඉතින් මම හිතන්නේ යාළුවා ඒකේ profit ගත්තා. එතකොට මේ weekly එකෙත් ලොකු volume එකක් එක්ක ඇවිල්ලා තියෙන. හැබැයි මේක consolidate වෙන්න range වෙන්න ඉඩ තියෙනවා. එතකොට weekly candle එක ලොකුම ලොකු sell එකක් වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ සතිය මේ හැදෙන කැන්ඩල් එක බොහෝ දුරට අපිට මෙන්න මේ කියන ලෙවල් එක ඇතුලේ ඔළුවේ තියාගන්න මෙන්න මේ කියන ලෙවල් එක ඇතුලේ මාකට් එක ගොඩක් වෙලාවට මෙන්න මේ කියන ලෙවල් එක ඇතුලේ මාකට් එක රේන්ජ් වෙන්න ඉඩ තියෙනවා. මේක හොඳට ඔළුවේ තියාගන්න ඔයාලා. එතකොට අපි කොයි වගේ තැන්වලින්ද ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න හොඳ කියන එක අපි මොනිටර් කරගමු. අපි දාගමු මෙන්න මෙතන 4 hour chart එක. ඒතර 4 hour chart එක දාගත්තම අපිට පේනවා මෙතන පැහැදිලිවම 200 moving average එකත් එක්ක මේ අපි අඳගත්ත අපි මේ වීඩියෝස් ඔයාලා එක දිගට follow කරන් යනවා නම් මේ හැම එකකම මේ trend line මේ අඳගන්න support zone අපි හැම වෙලාවෙම ගොඩක් කලින් ඇඳගෙන තියෙනවා. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මෙතනින් මාකට් එක බවුන්ස් වෙලා තියෙනවා. එතකොට මේ වගේම අපි මෙතන ගිය සතියේ අඳගත්ත මේ ට්‍රෙන්ඩ් ලයින් එක අපි තව චුට්ටක් මේක ඔයාලට පැහැදිලිව පේනවා මෙතන සපෝට් එක මෙයාට අපි මේක තව චුට්ටක් උඩට ඇඳගමු මෙන්න මේ විදියට. එතකොට ඔයාලට පැහැදිලිවම පේනවා මෙතන මෙයාට මෙතන මේ සපෝට් එක නැතුව ගියේ නැහැ. වික් එකකින් පල්ලෙහාට ආවට මෙයා අයමත් මෙයා ක්ලෝස් වෙන්නේ මාකට් එක ඊයේ ක්ලෝස් වුණේ මෙන්න මේක උඩින්. එතකොට ඔයාලා පැහැදිලිව බලා ගන්න ඕන හෙට දවසේදී මම හිතනවා මේක දැන් හිතන්න එපා එකපාරම මෙන්න මේ වගේ ලොකු අප් මොමන්ට් එකක් 15000ක යයි කියලා මාකට් එක හිමින් තමයි. මොකද මම පර්සනලි එක්ස්පෙක්ට් කරනවා අයමත් පාරක්
අලුත් ATH එකක් හදලා ඒකට සමහරවිට මාසයක් දෙකක් තුනක් යන්න පුළුවන්. එහෙම නොවෙන්න පුළුවන් geopolitical reasons. ඒ කියන්නේ ට්‍රම්ප් ගන්න තීරණත් එක්ක ගොඩක් දේවල් වෙනස්. අපි හැම වෙලාවෙම ටෙක්නිකල් වලට ට්‍රේඩ් කරමු. මොකද මම හැම වෙලාවෙම කියන මොකක් හරි නිවුස් එකකින් මාකට් එකේ ෆන්ඩමෙන්ටල් ගැන අවධානයෙන් හිටියට එතනින් එහාට සම්පූර්ණ ටෙක්නිකල් තියෙන්නේ. ඒත් අපි දැන් මේ 4 hour chart එක බලපුවම පළවෙනියටම හෙට මාකට් එක ඕපන් වෙද්දි බලන්න මේ තියෙන 100 moving average එකෙන් උඩ ඔන්න මේ වචනේ ලියාගන්න ඊළඟ 510 ඔයාලට ගන්න හරි සරලව පොළොව මෙන්න මෙතනින් උඩ මේ කියන සපෝට් එකෙන් උඩ මේ ඊළඟ 4 hour channel එක close වුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ 5040 5100 කියන level එකට මෙයා ආයි බයි වෙන්න පුළුවන්. එහෙම වුණේ නැත්තම් ආයමත් පාරක් අපි බලන්න ඕන ප්‍රධානම දේ මෙන්න මේ 4000 මෙන්න මේ කියන 840 වගේ ලෙවල් එක මෙයා හෝල්ඩ් කරන් ඉඳීද. ඒ කියන්නේ එතන බැලුවත් ආයි 500ක විතර ලොකු ප්‍රොෆිට් එකක් ගන්න ලොකු chance එකක් තියෙනවා. යම් කිසි විදියකින් මෙන්න මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එකෙන් පල්ලෙහා මෙයාට හෝල්ඩ් කරන් ඉන්න බැරුව ගියොත් ඔයාලා හොඳට ඔළුවේ තියන්න මාකට් එක කරෙක්ෂන් එකක් එන්න ඉඩ තියෙනවා. මෙන්න මේ 4500 4425 කියන මේ කියන ලෙවල් මාකට් එක හොඳට ඔළුවේ තියාගන්න ටච් කරන්න ඉඩ තියෙනවා. මොකද මේ ඇවිල්ලා වේව් තියරි යන එකක් වැටෙන්නේ 5 එක යන්න කලින් මෙන්න මේ කියන ලෙවල් ටච් කරන්න බලා. එතකොට මේ හෙට දවසේ ඔයාලට මම තව දෙයක් පෙන්නන්නම්. මෙන්න මෙතන 1 hour chart එක දාගත්තම 1 hour chart එකෙත් ඔයාලට අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. අපි මේ වැටිච්ච විදිය අපි දාගමු. මෙන්න මෙතන ඉඳන් අපි මෙහෙම අපි හොඳට අපි පැහැදිලිව ඔළුවේ මෙන්න මෙහෙම අපි මෙන්න මෙතනින් මේ টොප් එක ඉඳන් ගත්තොත් 1 2 3 4 එක මෙන්න මේ වගේ රෙසිස්ටන්ස් එකකට එයිද? එහෙම නැත්නම් මෙතනින් මෙයා රිජෙක්ට් වෙයිද? මෙන්න මේ වගේ කියන ලෙවල් එකකට මාකට් එක එන්න තියෙන chance එක තියෙනවා. සමහරවිට මෙතන මෙයා මේ විදියට හදලා ඩබල් බොටම් එකක් තියෙනවා. කෙලින්ම ඊළඟට ලොකු අප් මූවමන්ට් එකක් මෙතනෙන් අපිට යන්න පුළුවන්. මෙතන ඉඳන් මෙන්න මේ කියන ලෙවල් කඩාගෙන ගොඩක් උඩට යන්න ඉඩ තියෙනවා. එතකොට එහෙම නැත්නම් අපි බලන්න ඕනේ යම්කිසි විදියකින් මේක ABC එකක් වැටුණා නම් මෙතන මෙයා අපි මෙන්න මේක ඔළුවේ තියාගන්න මෙන්න මේ කියන ලෙවල් එක අපි මෙන්න sorry අපි ෆිබ් එක දාගත්තොත් මෙන්න මෙතන ඉඳන් අපි මෙන්න මෙතන ඉඳන් අඳගත්තොත් යම් කිසි විදියකින් මෙන්න මේ 4110 මේ 140 කියන ලෙවල් එක කඩාගෙන ගියොත් අපි ඕනනම් මෙතන අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගමු. වෙන්න මෙතන මේක টොප් එක මෙතනින් අරගෙන අපි මෙන්න මේ වගේ මෙන්න මෙහෙම අපේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගමු. එතකොට ඔයාලට මොනිටර් කරන්න ලේසි. යම් කිසි විදියකින් මෙයා මෙන්න මේ කියන ලෙවල් එක කඩාගෙන උඩට ගියොත් අපිට පුළුවන් මෙන්න මෙතනෙන් පැහැදිලිවම බයි එකක් හෝල්ඩ් කරන් ඉන්න. මෙන්න මේ කියන හැබැයි මම හිතනවා පර්සනලි වෙන්න මේ කියන දැන් අපිට මෙතන තියෙනවා දැන් මාකට් එකේ තියෙන 4890. ඕක ඔතනින් මේ කියන්නේ මෙතන ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් මේක 950 වගේ ලෙවල් එකට ඇවිල්ලා. ඒ කියන්නේ 950 කියන්නේ 382 මෙන්න මේ වගේ ලෙවල් එකකට ඇවිල්ලා අපිට 5 එක අපි 5 එකේ ටාගට් උත් අරගෙන මම ඔයාලට පෙන්නන්නම්. මෙතන අයමත් පාරක් මෙන්න මේ 4659 4492 මෙන්න මේ කියන ලෙවල් වලට මාකට් එක එන්න chance එකක් තියෙනවා ට්‍රේඩර්ස්. ඉතින් මෙන්න මේක ඔළුවේ තියාගන්න මේ ඇනලයිස් එක ඔළුවේ තියාගන්න. එතකොට ප්‍රධානම දේ හෙට දවසේ ට්‍රේඩ් කරන ඔයාලා
පළවෙනිම දේ හැදෙන 4 hour candle එක හරි පැහැදිලිව ඔළුවේ තියාගන්න. මේ හැදෙන 4 hour candle එක මෙන්න මේ 100 moving average එක උඩින් මාකට් එක සපෝට් එකක් වේද? එහෙම නැත්නම් මාකට් එක මෙන්න මේ කියන ලෙවල් වලට මෙතනින් 5 එකක් වැටෙයිද? ඉතින් මං කියන්නේ ට්‍රේඩින් කියන්නේ හරි ලේසි. මේ කියන දේ ෆලෝ කරගෙන ඉන්නකොට ඔයාලට මේ සතියේත් 500ක 1000ක ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. කිසිම අවස්ථාවක ට්‍රැප් වෙන්න එපා, හදිස්සි වෙන්න එපා. මාකට් එකේ ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. ඉතින් අපේ වීඩියෝ එකට ලයික් එකක්, ෂෙයා එකක් කරලා කමෙන්ට් එකකින් සපෝට් කරන්න. ඔයාලට ආයමත් පාරක් ප්‍රොෆිටබල් ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරනවා ට්‍රේඩර්ස්. ඔයාලට ජයෙන් ජය සුබ දවසක්. good luck.